එක දවසක් යාළුවෝ තුන්දෙනෙක් දියැලක යාමට තීරණය කළහ. මේ රවින් ආ කිය අපේ ගමේ තියෙනවා මේ ඇල්ලා. ඒ ඇල්ලට යන්න මේ කලින් ගියෙත් නැහනේ. අයියේ මං අර එදා කිව්වේ ඇල්ල. මට කිව්වද? ඔව් මතක නැද්ද? නෑ. මේ රවින් එදා යන්න. එදා යන්නේ. yang අවුලන්නේ වා මං හිනුව කොල්ලක් දෙන්න සිකුරාදර මේ ළඟලා මේ මම තුන්ලක් කියන්න තියෙනවා යත් වෙනවද ඔව් යත් වෙනවා මේ එන යන් අවුලන්නේ ඒක කියනවද ඔව් ඒක කියන්නේ මම කොහෙන් කොල්ලක් දෙන්නකෝ බාය හරි දැම්ම දක්වනවා මට මතක් වුණා මේ අපි යන්න හෙට හෙට තමයි දාන්න හෙටනේ යන්න දින් හරි අවුලක් නැහැ මම කොල්ල දෙනවා දවල් 12ට වගේට මම කොහමද ලෑස්තිලා ඉන්නම් බලන්න මේ මට නේ තුනක් කතා කරන්න තියෙනවා මං එනවා එයාට කතා කරලා එන්න හරි මම අනිවාර්යෙන් එනවා hello netung හෙලෝ මතීක කියන්න මේ ඔව් ඔව් මේ ඒ ඇල්ල අර අපි පොඩි කාලේ ගියේ අර ඔයාලට මතක නැද්ද අපි මේ රවිනුයි මායි ඔයයි චූටි කාලේ ගියේ අර මේ අපේ ගමේ තිබ්බ ඇල්ල අපි හෙට යන්න ඒකට මේ හෙට මම 12ට වගේ කියන්නම් මතී එහෙනම් මං 12ට එන්න ආයෙන ඔයා හෙට 12ට එන්නකෝ මං තියන්නම් දැන් මතී එහෙනම් මාත් තියන්න ඔවුන් පිරිස උදෙන්ම ඇල්ලට යාමට තීරණය කළහ. මේ දැන් නම් අපි පොඩ්ඩ දුරක් ආවා ඇල්ල ළඟට දැන් උදේම නේ ආව පොඩ්ඩක් දවල් වුණා මේ අපි යන්න ටගල් නාන්න ඔව් නේද ළඟයි නේ නාන්න තමයි යන්න ළඟයි යා අත දාඩිය අර ගන්නවා වරුනේ guys ඉතින් අපි ආවා මේ පල්ලෙහා වටේ ඉඳලා අපි උඩට වගේ ආවා vlog එක කරන්න බැරි හින්දා මේ අපි දැන් එහෙනම් මේකේ නාමු නේද නාමු
ඉතින් මේ අපි ඇඳුම් ටික චේන්ජ් කරන්න ආමු නේද එහෙනම්? එහෙනම් අපි ආමු. අපි නාන්න යන්නේ. මේ මම තා උඩ නාන්න තරක් තියෙද කියලා බලන්න එන්න. ඉක්මනට බලන්න නෑ. බං අල්ල. මේ නාලෙන්න තිබ්බොත් කියන්න. මේ අරයා තාම නැහැ මම පල්ලෙන් ඇඳලා ගිහිල්ලා. එයා ඉක්මනට එන්න. මේ මියම් මැරිලානේ. මොකද? මෙයාට මොකද වුනේ දැන්? මරයාට යන්න ඕනේ කියන්නේ. ටක් ගාලා. මෙයාට මොකද වුනේ? දැන් මම මොකද කරන්නේ? මම යන්නේ. දැන් මම මොකද කරන්නේ?